අයිබෝන් සියලු දෙනාටම ඉතින් අග්‍රාට් YouTube channel එකට ඔයාලා අදත් සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් දෙනෙක් මේ දවස්වල හොයන වීඩියෝ එකක් අරගෙන තමයි මම ආවේ. මොකද මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නේ ගොඩක් චිත්‍ර විෂය හා සම්බන්ධ ළමයි සහ චිත්‍ර විෂය ගැන උනන්දුවක් තියෙන අය හින්දා මේ දවස්වල ගොඩක් හොයන වීඩියෝ එකක් අරගෙන තමයි මම අද ආවේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම මොකද්ද අද ඔයාලට කියලා දෙන්න යන්නේ කියලා thumbnail එක ඔයාලා දකින්න ඇති. එහෙනම් ඉතින් අපි වැඩි දුර කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වෙනදා වගේම මතක් කරනවා channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා channel එක subscribe කරලාම bell mark එක all select කරලාම අපි වීඩියෝ එකට යමු. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙනවා කියන්නේ චිත්‍ර නැටුම් සංගීත වගේ සෞන්දර්ය විෂයක් කරපු කෙනෙකුට සිහිනයක් වගේ දෙයක් තමයි. ඒ කියන්නේ හැමෝගෙම බලාපොරොත්තුව තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම. ඉතින් මම අද මේ වීඩියෝ එක ගන්නේ චිත්‍ර කලාව අදාරපු ළමයින් සඳහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ තියෙන ප්‍රායෝගික පරීක්ෂණය සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන තියෙන ප්‍රායෝගික පරීක්ෂණය මොන වගේද කියලා ඔයාලට කියන්නයි මම මේ සූදානම් වෙන්නේ. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන එක ගැන මම ඊට කලින් වීඩියෝ එකක් බලලා දාලා තියෙනවා. ඒක බලපු නැති අය ඉන්නා නම් බලන්න මම ඊට කලින් වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියන්නම්. ඉතින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යන්න කෙනෙක් බලාපොරොත්තු ඉන්නවා නම් මේ වෙනකොට ඔයාලා ඇප්ලිකේෂන් දෙකක් දාලා ඇති. ඒකේ දෙවැනි ඇප්ලිකේෂන් එක කියන්නේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට යොමු කරපු ඇප්ලිකේෂන් එකට අදාළව ඔයාලා ප්‍රායෝගික පරීක්ෂණය මේ මාසෙ ඇතුළත පැවැත්වෙනවා කියලා තමයි මට ලැබුණ ආරංචි වලින් කියවෙන්නේ. අන්න ඒ ප්‍රායෝගික පරීක්ෂණයට ඔයාලා කොහොමද නිවැරදිව මුහුණ දෙන්න සූදානම් වෙන්නේ කියලා දෙය තමයි මම මේ කියන්න හදන්නේ. මම පොඩි නෝට් එකක් දාගත්තා ඔයාලට මේක පැහැදිලි කරන්න. ඒ කියන්නේ කොටස් කීපයකින් ඉතා සරලව මම ඔයාලට මේක පැහැදිලි කරන්නම්. මේක වෙනද වගේම තමයි මේ පාර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙනවා කියලා දැනට මට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔයාලට කියන්න පුළුවන්. මට ඒ තොරතුරු වල මොනවා හරි වෙනස් කිරීමක් හෝ අලුත්ෙන් යමක් මේ ප්‍රායෝගික පරීක්ෂණයට එකතු වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණොත් මම අනිවාර්යෙන් ඔයාලව දැනුවත් කරන්න. දැනට තියෙන තොරතුරු අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන්නේ පෙර තිබුණ විදිහටම තමයි. සුළු වෙනස්කම් තියෙන්න පුළුවන්. නමුත් අපිට අනුමාන කරන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මේ පාර සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන්නේ කියලා. ප්‍රායෝගික පරීක්ෂණය මොන වගේද කියන එක ගැන මම කාණ්ඩ පහකට වෙන් කරගත්තා. මම මේ කාණ්ඩ පහ ගැන ඔයාලව ඉතා සරලව හැමෝටම තේරෙන විදිහට පැහැදිලි කිරීම කරන්න. කාට හරි මොනවා හරි ඒවයි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් මේවට රිප්ලයි කරනවා. මේ ඉදිරි දවස් කීපය ඇතුළත අනිවාර්යෙන් කමෙන්ට් එකක් තියන්න. මම ඔයාලට රිප්ලයි කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් මාව සම්බන්ධ කරගන්න. මම ඔයාලට ඒ ගැටලුව निराකරණය කරන්න මම දන්න තරමින් කියලා දෙන්න උත්සාහ කරනවා. පළවෙනි එක ද්‍රව්‍ය බලා ඇඳීම. අපි ඉස්කෝලේදී නම් කිව්වේ මේකට ද්‍රව්‍ය බලා ඇඳීම කියලා. අපි නැත්තම් මේකට පාවිච්චි කරනවා ද්‍රව්‍ය සම්පින්ඩනය කියලා. දැන් අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ විභාගයට ද්‍රව්‍ය සම්පින්ඩන ඔයාලා හැමෝම ඇඳලා තියෙනවා. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් තියෙන ප්‍රායෝගික පරීක්ෂණයත් මේ වගේ ද්‍රව්‍ය සම්පින්ඩනයක් ඔයාලට අඳින්න තියෙනවා. ඒකෙදි ඔයාලට සීමාවක් නැහැ. ඔයාලට කැමති මාධ්‍යයක් භාවිතා කරලා කැමති විදිහකට ඒ ද්‍රව්‍ය සමූහයේ ගති ලක්ෂණ මතුවෙන ආකාරයට ඔයාලට නිර්මාණය කරන්න පුළුවන්. ඒකට ඔයාලට පැස්ටල්ද, දියසායන්ද, ඔයිල් කලර්ස්ද, මික්ස් මීඩියාද, පැන්සලෙන්ද ඕනම දෙයකින් වර්ණ කරලා ඒ ද්‍රව්‍යවල තියෙන ගුණාත්මක බව, ඒ කියන්නේ ද්‍රව්‍යවල තියෙන මතු පිට ස්වභාවය, ත්‍රිමාන මම මේවා නිතර කියන්න අවශ්‍ය නැහැ. ඔයාලා උසස් පෙළ ආධාරපු ළමයි විදියට දන්නවා මේ කොහොමද මේ ද්‍රව්‍ය සමූහය නිවැරදිව නිර්මාණය කරන්න කියලා. අන්න ඒ වගේ ද්‍රව්‍ය සමූහයක් ඔයාලට අඳින්න එනවා. ඒකෙදි ඔයාලට යම් වෙනස්කම් කිහිපයක් දැක් ගන්න පුළුවන්. ඒ එකක් තමයි ඔයාලට ඉස්කෝලේදී ලැබුණා වගේ හැමදාම ලැබෙන ආකාරයේ ද්‍රව්‍ය ටිකක් නෙමෙයි, ටිකක් වෙනස් විදිහේ ද්‍රව්‍ය ටිකක් ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඉස්කෝලේදී අපි හැමදාම ඇන්තූරියම් කොළයයි, අරලිය අත්තයි, බෝලෙයි, පිඟානයි, රෝසමලයි ඇඳ හිටියට ඊට වැඩි ටිකක් වෙනස්. ටිකක් කියන්නේ වෙනස් ද්‍රව්‍යයන් ටිකක් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන ඔයාලට සංගීත උපකරණයක් තියෙන්න පුළුවන්. ඒ වගේ නැත්තම් තවත් අපි නිතර ඉස්කෝලේදී ඇඳපු නැති විදිහට ගෑස් සිලින්ඩරයක්, ඊට පස්සේ නැත්තම් තව වෙනත් මොකක් හරි උපකරණයක් මෙතන තියෙන්න පුළුවන්. ඒ වගේ ඔයාලට කවදාවත් සමහර විට පාසලේදී ඇඳපු නැති විදිහේ වෙනස් විදිහේ ද්‍රව්‍ය මේකේ ඇතුළත් වෙලා තියෙන්න පුළුවන් මේ ද්‍රව්‍ය සම්පින්ඩනයේ අඳිනකොට. රෙදි කෑල්ලක් පෙට්ටියක් කියන එක නම් මම හිතන්නේ
බොහෝ දුරට තියෙන ඉඩ තියෙනවා. මොකද ඝනකයක හැඩයක් සහ රෙදි කෑල්ලක හැඩයක් ගොඩක් වෙලාවට අපි අඳින්න බලාපොරොත්තු වෙනවා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒ වගේ ස්ථානයකට මම හිතන්නේ මේ වගේ දෙයක් නම් ඔයාලට ලැබෙයි. ඒක කියන්න බෑ හරියට. හැබැයි ඔයාලා ද්‍රව්‍ය සම්පින්ඩනයක් නිර්මාණය කිරීම ගැන හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න. හැමදාම අපි ඉස්කෝලේ යඳපු සාම්ප්‍රදායික ද්‍රව්‍ය සම්පින්ඩනයකට එහා ගිය ද්‍රව්‍ය ගෙදර කුස්සියේ තියෙනද, සාලේ තියෙනද, නැත්නම් වෙනත් ස්ථානයක තියෙන වගේ විවිධ ද්‍රව්‍ය ටිකක් එකතු කළා මේ දවස්වල ප්‍රැක්ටිස් කරන්න. එතකොට ඔයාලට ඉතා ලේසියෙන් මේකට මූණ දෙන්න පුළුවන්. ලස්සනට ටේබල් එකක් උඩ තියලා ද්‍රව්‍ය සම්පින්ඩනය ගැන මම කරපු වීඩියෝස් කීපයකුත් මගේ channel එකේ ඇති. ගොඩක් පරණ වීඩියෝ හැබැයි. ඒ වගේ පොඩි අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් කොහොමද ද්‍රව්‍ය සම්පින්ඩනයක මූලික සැලසුම් ටික කරගන්නේ කියලා. සමහර දරුවන්ට ඒක තාමත් හරියට කරගන්න බැරි නම් මේ වීඩියෝස් ටික බලන්න මම කියලා යෝජනා කරනවා. ඒකම අලුත් විදිහේ හැඩතල ටිකක් පාසලේදී අඳපු හැඩවලට ඒ රාමුවෙන් චුට්ටක් එළියට ගිහිල්ලා අලුත් විදිහේ හැඩතල කීපයක් හොඳට ප්‍රැක්ටිස් කරන්න, වර්ණ යොදන්න, පැන්සලෙන් ස්කෙච් කරන්න. ඔයාලගේ තියෙන අර කලාත්මක හැකියාව හොඳින් ඉස්මතු වෙලා, මොකද මෙතන තරගයක් තියෙන්නේ. ලංකාව වටෙන් මෙන්නේ ඔක්කොම ළමයි 10 ගාණක් එනවා. ලංකාවේ වටෙන් මෙන්නේ හැමෝම චිත්‍ර විෂයට හොඳ ලකුණු ගත්ත ළමයි එන්නේ. ඒ හින්දා ලොකු තරගයක් තියෙනවා. හොඳින් ප්‍රැක්ටිස් කරලා එන්න. ද්‍රව්‍ය සමූහය හොඳට ප්‍රැක්ටිස් කරන්න. අංක 2 මානව රූප අධ්‍යයනය. අපි සාමාන්‍යයෙන් අපි කියන්නේ ලයිෆ් ඩ්‍රෝවින් එකක් අඳිනවා කියලා තමයි. ඒක ඉංග්‍රීසි වචනය සිංහල වචනයක් වුණත් අපි කියමනට කියන්නේ ලයිෆ් ඩ්‍රෝවින් ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. එතකොට ඔයාලදී පාසලේදී මේක ගොඩක් වෙලාවට කරනවා අඩුයි. මොකද අපි පාසලේදී අපි පොඩි රාමුවක් ඇතුලේ තමයි ඉගෙන ගන්නේ. මානව රූපයකට වර්ණ යොදනවා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට. නමුත් මෙතනදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ එකක් නෙමෙයි. ඔයාලා ඉදිරියේ ඉන්න සජීවී මානව රූපයක්, සජීවී පුද්ගලයෙකුගේ රූපයක් ඔයාලා කඩදාසිය මත ගොඩනගන ආකාරය තමයි මේකෙදි බලන්නේ. ඒ කියන්නේ ඔයාලා කොහොමද සජීවී රූපයක්, සජීවී පුද්ගලයෙකුගේ රූපයක් තමන්ගේ කඩදාසිය මත නිවැරදි මිමිවලට, නිවැරදි හැඩතලවලට, එහි ත්‍රිමාණ ලක්ෂණ මතුවෙන ආකාරයට කොහොමද ඔයාලා කඩදාසිය මත ගොඩනගන්නේ කියන දේ මේකෙදි පරීක්ෂා කරලා බලනවා. අපි ඉස්කෝලේදී නම් කරේ ප්‍රකාශන චිත්‍රයක මානව රූපයක් අඳින එකනේ. ඊට එහා ගිය දෙයක් ඔයාලට මේකෙදි අඳින්න වෙනවා. මම එහෙම කියන්නේ මේකෙදි ඔයාලට මානව රූපයේ තියෙන ගති ලක්ෂණ, ගොඩක් වෙලාවට අතපය, මූණ, කකුල් වල තියෙන හැඩතල, ත්‍රිමාණ ලක්ෂණ අපි කියන්නේ ෆෝම් එක අඳිනවා කියලා. හරියට ඒකේ තියෙන ත්‍රිමාණ ලක්ෂණ, පර්ස්පෙක්ටිව් ලක්ෂණ, ඒ වගේ දේවල් ඔයාලා නිවැරදිව ග්‍රහණය කරගෙන කඩදාසිය මත යොදා ගන්න වෙනවා. ඔයාලට මේ වගේ මානව රූප පිළිබඳ පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් අන්තර්ජාලය හැමෝම පාවිච්චි කරනවා. පොඩ්ඩක් බලන්න ලයිෆ් ඩ්‍රෝවින් ඇනටොමි කියලා පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ඇනටොමි එක කොහොමද, මිනිස් සිරුර සංයුතිය හැදිලා තියෙන්නේ කොහොමද, ෆිගර් එක හැදිලා තියෙන්නේ කොහොමද කියන දේ ගැන පොඩ්ඩක් අධ්‍යයනය කරන්න මේ දිනවල. මොකද ඔයාලට මානව රූප අධ්‍යයනයේදී මේ ඒ අධ්‍යයනය ඒ ගෙදරදී කරන ප්‍රැක්ටිස් කරන එක ගොඩක් වැදගත්. ඒ හින්දා ලයිෆ් ඩ්‍රෝවින් ටිකක් ඔයාලා ප්‍රැක්ටිස් කරලා යන තරමට හොඳයි. රයිට්. තුන්වෙනි කාරණා. ඔයාලා මෙච්චර කල් කරපු වැඩ කොහොමද මේ වැඩ ටික අපි ප්‍රසන්ට් කරන්න ඕනේ එතන. ඉන්ටර්වයුව බෝඩ් එකට ඔයාලා මෙච්චර කාලයක් කරපු වැඩ ටික ගෙනහිල්ලා යාලා ඉන්ටර්වයුව බෝඩ් එකට ඔයාලා දෙන්නෙක් හෝ තුන් දෙනෙක් ඉස්සරහින් ඉන්ටර්වයුව බෝඩ් එකට ඔයාලා ඒවා ඉදිරිපත් කරන්න ඕනේ. මේකෙදි ඔයාලා මෙච්චර කාලයක් කරපු ස්කෙච් බුක් ටික, ඔයාලා ප්‍රැක්ටිස් කරපු ස්කෙච් බුක්, ඇඳපු චිත්‍ර, ඊට පස්සේ කරපු මූර්ති තියෙනවා නම් එහෙම, ග්‍රැෆික් ඩිසයින් කරපුවා තියෙනවා නම්, දැන් ඊට අමතරව ප්‍රින්ටිං වැඩ කරපුවා තියෙනවා නම්, ඒ වගේ සාම්පල්ස් ඔයාලා එකතු කරන්න. ද්‍රව්‍ය බලායන්දී ස්ටිල් ලයිෆ් කරලා ඒ වගේ ඔයාලා ප්‍රැක්ටිස් කරපුවා. ඒක ඔක්කොම එකතු කරලා ඔයාලා හොඳ ෆයිල් එකක් හදා ගන්න ඕනේ. තමන්ගේ දක්ෂතාවය ඔයාව ඉන්ටර්වයුව කරන කෙනාට හොඳින් අවබෝධ වෙන විදිහට. එතකොට ඔයාට පුළුවන් ප්ලෑන් කරන්න මේකට දාගන්නවා මම ලයිෆ් ඩ්‍රෝවින් කරපු චිත්‍ර 5ක් දානවා. ප්‍රකාශන චිත්‍ර කරපුවා 5ක් දාගන්නවා. එහෙම ඔයාලට පුළුවන් එකතු කරන්න. ලෑන්ඩ්ස්කේප් කරපුවා, ඊට පස්සේ ඔයා කොහේ හරි ගිහිල්ලා මොන හරි මොඩල් ඇඳපුවා, ඊට පස්සේ 3D මොන හරි ඩ්‍රෝවින්ග්ස් කම්පියුටර් එකකින් කරපුවා. ඒ වගේ විවිධ විදිහේ ඔයාගේ දක්ෂතාවයන් ඔයා මෙච්චර කාලයක් අවුරුදු 2ක් 3ක් ආසන්න කාලයේදී කරපු ස්ටඩීස් වල ඔයාගේ දක්ෂතාවය හොඳින් කැපී පෙන්වන්න පුළුවන් දේවල් ටික එකතු කරලා ඔයාලා ෆයිල් කරගන්න.
ඒ ෆයිල් එක මතක් කරලා අරගෙන යන්න. මොකද ඔයාලට ඒවා ඉන්ටර්වයුව බෝඩ් එකට ඉදිරිපත් කරන්න වෙනවා. මේකෙදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සෞන්දර්ය ඉන්ටර්වයුව එකටම ගේන්න ලෑස්ති කරපු දේවල් ටික නෙමෙයි. ඒ කියන්නේ සෞන්දර්ය ඉන්ටර්වයුව එක බලාගෙනම කරපු ඩ්‍රෝවින්ග්ස් විතරක් නෙමෙයි. ඔයාලා එහෙම ඩ්‍රෝවිං කරන්න. ඒක ගැටලුවක් නෑ. ඒ වුණාට ඊට කලින් ඔයාලා ප්‍රැක්ටිස් කරපුවා. ස්කෙච් බුක් එක විශේෂයෙන්ම ඔයාලගේ ස්කෙච් බුක් එක. ඒ කියන්නේ දැන් පොතක් අරගෙන ස්කෙච් කරොත් එහෙම මම සෞන්දර්ය කැම්පස් එකට යන්න ප්‍රැක්ටිස් කරන්න ස්කෙච් කරන පොතක් විදියට දැන් හදුවොත් ඒක එයාලට උනත් තේරෙනවා. මේක මේ අරගෙන ඇවිල්ලා තියෙන මේ වැඩේටමයි මේක ඇදලා තියෙන්නේ. නැතුව මෙයා මේ හැමදාම ප්‍රැක්ටිස් කරපු පොතක් නෙමෙයි. එහෙම නෙමෙයි. ඔයා මෙච්චර කාලයක් එකතු කරපුවා දේවල් ප්‍රැක්ටිස් කරපු දේවල් එකතු කරලා පොඩි කැටලොග් එකක් හදාගන්න. ඒක අරගෙන යන්න මතක් කරලා දැන් එහෙම කැටලොග් එකක් ඔයාලා ළඟ නැත්නම් කලබල වෙන්න එපා. ඔයාලට මං හිතන්නේ තව දවස් කීපයක් ඉතුරු වෙලා තියෙනවා. ඉක්මනට පොතක් අරගෙන ප්‍රැක්ටිස් කරලා ස්කෙච් කරලා මේ දවස් කීපය මේ වෙනුවෙන් කාලය ගත කරලා හොඳ පෝර්ට්ෆෝලියෝ එකක් හොඳ ෆයිල් එකක් හදාගන්න, හොඳ කැටලොග් එකක් හදාගන්න. ඔයාලගේ හැකියාවන් ටික ඉන්ටර්වයුව බෝඩ් එකට ඔයාලට ප්‍රූව් කරන්න පුළුවන් වෙන විදියට. හොඳින් අවබෝධ කරලා දෙන්න පුළුවන් විදියට හොඳ ෆයිල් එකක් හදාගන්න. ඒක ඔයාලගේ ලකුණු වැඩි වෙන්න බලපානවා. හතරවෙනි කාරණාව රස ආස්වාදය. මේක කියපු ගමන් කට්ටිය ටිකක් බය වෙනවා මම මේක කොහොමද කරන්නේ මට මේක තේරෙන්නේ නැහැ කියලා. එහෙම නැහැ. ඔයාලට උසස් පෙළ විභාගයට හෝ සාමාන්‍ය පෙළ විභාගයට චිත්‍ර විෂයට ඔයාලට තිබුණ සිලබස් එකේ තිබුණ චිත්‍ර තියෙන්නේ. චිත්‍ර, මූර්තිය, ග්‍රැෆික් ඩිසයින් මේ වගේ සිලබස් එකේ තිබුණ දේවල්. ඒ කියන්නේ අපි අර ලියන පේපර් එකට ලියපු මම කෙටියෙන් ඔයාලට පැහැදිලි වෙන විදිහට කිව්වොත් ආ ලියන පේපර් එකට ලිඛිත කොටසට අදාළ දේවල් රූප සටහන් ටිකක් තියෙන්නේ. අන්න ඒ රූප සටහන් වලින් ඔයාලෙන් එකක් හෝ දෙකක් හෝ දීලා අහන්න පුළුවන් මෙන්න මේ චිත්‍ර ගැන ඔයාට මොකද්ද හිතන්න පුළුවන්. මෙන්න මේ චිත්‍ර ගැන ඔයාට මොනවද කියන්න පුළුවන්. ඔයාට දැනෙන දේ, ඔයාට හිතෙන දේ මේක පිළිබඳව ලියන්නයි ඒකෙදි තියෙන්නේ. ඒකෙදි ඔයාලට නිදහස තියෙනවා අර උසස් පෙළදී වගේ සීමාවක් නැහැ. ඔයාලට නිදහස තියෙනවා චිත්‍රය ගැන හෝ මූර්තිය ගැන ඔයාලට සුදුසු පරිදි ඔයාලගේ රසයට දැනෙන පරිදි ඔයාලට මේක ගැන ලියන්න. ඒක තමයි රසාස්වාදයේ කොටසේදී බලාපොරොත්තු වෙන්නේ. සීමාවන් වලට හිර වෙන්න අවශ්‍ය නැහැ. ඔයාලගේ රසාස්වාදයේ ලියන්න පුළුවන් පැහැදිලිවම ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාට චිත්‍රයක්, මූර්තියක් සහ ඒක ගැන අවබෝධයක් ලබා ගැනීමේ හැකියාව කොච්චර දුරට තියෙනවද? මේකෙන් ඔයාලගේ ප්‍රොෆෙෂනල් ආටිස්ට් කෙනෙක්ගේ හොඳ ਵਿਚාරයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට ඒක පුරුදු වෙන්නනේ කැම්පස් එකට යන්නේ. එහෙම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ චිත්‍රය ගැන ඔයාට යම් අවබෝධයක්, දල අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි මේකෙදි බලාපොරොත්තු වෙන්නේ. ඒකට බය වෙන්න එපා. හරි සරලයි. ඔයාලට මේකට පුරුදු වෙන්න හොඳම දේ තමයි උසස් පෙළ විභාගයට, සාමාන්‍ය පෙළ විභාගයට වගේම ඉතා ජනප්‍රිය මට්ටමේ ලෝකයේ අපි සිතුවම් දන්නවා. අහලා තියෙනවා. අන්න ඒ වගේ සිතුවම් කීපයක් ගැන පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා ඒවා ගැන බලලා කොහොමද මේවා ගැන කට්ටිය කතා කරලා තියෙන්නේ කියලා ඔය පොඩි දේවල් ටික ගැන පොඩ්ඩක් Google කරලා හොයලා බලලා හරි තොරතුරු ටිකක් එකතු කරගන්න. මම හිතනවා උසස් පෙළ දැනුම හොඳටම ප්‍රමාණවත් මේක ගැන ලියන්න කියලා. අංක 5 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න තියෙන ප්‍රායෝගික පරීක්ෂණයේ ගොඩක් දෙනෙක් ඒ මොහොතේ මේකට සූදානම් වෙන්න බැරි හැමෝටම ලකුණු ගන්න බැරි කොටස මේක. ඉතා වැදගත්. මොනවද දන්නවද? ඒ තමයි ඔයාලගේ සහතික පත්‍රවලට ලැබෙන ලකුණු ප්‍රමාණය. මේක කැම්පස් එකේ ඇප්ලිකේෂන් එක දාලා කැම්පස් එකේ ප්‍රායෝගික පරීක්ෂණයේ සඳහාම කියලා ඔයාලට මේක එකතු කරගන්න බෑ. මොකද මම එහෙම කියන්නේ මේක ඔයාගේ ආසන්න අවුරුදු 2ක හෝ 3ක කාලය තුල ඔයාලා ගත්ත ජයග්‍රහණවලට ලැබුණු සහතික පදක්කම් ඒ වගේ දේවල් තමයි මේකෙදී බලන්නේ. මේක ප්‍රායෝගික පරීක්ෂණය සඳහාම කියලා කාටවත් ඇචීව් කරගන්න බෑ. මොකද මේකට කාලයක් තිස්සේ ඔයාගේ හැකියාවන් වලට ඔයාට ලැබුණු ඇගීම තමයි මෙතෙන්දී බලන්නේ. ඒක යාලට ඔයාගේ හැකියාවන් පිළිබඳ අවබෝධයක් ලබා ගන්න තියෙන හොඳ අවස්ථාවක්. ඒ හින්දා ඔයාලට පුළුවන් මේ ආසන්න අවුරුදු 2-3ක කාලය තුල ඔයාලට ලැබිච්ච සහතික පත්‍ර සියල්ල එකතු කරගන්න. මේක ඉතා වැදගත්. මොකද හැමෝටම දහස් ගාණක් මේ විභාගයට මේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දුන්නත් ඒ ගොඩක් දිනයකට නැති දේ තමයි මෙන්න මේක. ඒ හින්දා මේක ඉතා වැදගත්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ සහතික පත්‍ර නැහැ කියලා. ඔයාව ප්‍රායෝගික පරීක්ෂණයේ අසමත් වෙනවා කියලා. මොකද කාට හරි ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණු අඩුවෙන් තියෙනවා නම් අඩුවෙන් ලැබිලා තියෙනවා නම් යම් විෂය කොටස් වලට ලකුණු ටිකක් අඩුවෙන් ලැබිලා තියෙනවා නම් ඒ අඩු වෙච්ච ලකුණු ටික එකතු කරගන්න අනිත් අයට නොලැබෙන අවස්ථාවක් තමයි සහතික පත්‍ර කියලා කියන්නේ.
ගොඩක් දෙනෙකුට සමහර අය ඉන්න ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා චිත්‍ර තරඟ වලට ඇඳලා නැහැ. ඒ හින්දා සහතික පත්‍ර නැහැ. සමහර ළමයි ඉන්නවා කියන්නේ මේ විෂයට ගොඩාක්ම අපිට හොඳට perform කරගන්න බැරි වුණා. ඒ කියන්නේ මීට කලින් තිබුණ කොටස් වලට හොඳට මූණ දෙන්න බැරි වුණා. යම් ලකුණු ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා වගේ කියලා හිතෙනවා නම් මෙන්න මේ සහතික පත්‍ර වලින් ඒ ලකුණු ප්‍රමාණය එකතු කරගන්න පුළුවන්. මේක ඉතා වැදගත්. ඒ හින්දා ඔයාලා දැනට ඔයාලා ඉදිරිපත් වෙලා තියෙන තරඟවල මොනවා හරි ජයග්‍රහණ හම්බ වෙලා තියෙනවා. ඒ සහතික පත්‍ර හම්බ වෙලා නැත්නම් ඉක්මනින්ම මේ ආසන්න දවස් කීපය තුල සහතික පත්‍ර ටික එකතු කරගන්න. නැත්නම් ඒ වගේ මොනවා හරි ඔයාගේ ජයග්‍රහණය සනාථ කරන්න පුළුවන් මොනවා හරි ડોකියුමන්ට් එකක් හරි ඔයාලා ලබා ගන්න. මෙන්න මේ ජයග්‍රහණය මෙයාට හිමි වෙලා තියෙනවා කියලා. මොකද ඒක ගොඩක් ඔයාලට වැදගත් වෙනවා මේ ලකුණු ප්‍රමාණය එකතු කරගන්න. එහෙනම් අනිවාර්යෙන් ඒ කොටස් ටික සම්පූර්ණ කරගන්න මෙන්න මේ මම කියපු දේවල් ගැන හොඳ අවබෝධයකින් යුක්තව මේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න. ඔයාලට ඉදිරි දිනකදී සමහර විට දැනටමත් ලැබිලා ඇති ඉදිරි දිනකදී ඔයාලට ඊමේල් එකක් හෝ ලිපියක් ලැබෙවි. මෙන්න මේ දිනේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙනවා. මෙන්න මේ දේවල් වලට සූදානම් වෙලා මේ ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දෙන්න පැමිණෙන්න කියලා ඔයාලට දිනයක් ලැබෙයි. ඒ දිනේට යනකොට මේ සියල්ල සූදානම් කරගෙන යන්න මෙච්චර කාලයකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වුණේ මේ විදිහටයි. යම් වෙනසක් සිදු වෙලා තියෙනවද කියලා මම තව ටිකක් හොයලා බලන්නම්. මට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව මේ විදිහට තමයි එක්සෑම් එකේ ප්‍රායෝගික පරීක්ෂණය තියෙන්නේ. මේක ගොඩාක් බය වෙලා එහෙම මුණ දෙන්න ඕන එක්සෑම් එකක් ප්‍රායෝගික පරීක්ෂණයක් නෙමෙයි. ඔයාලට ඉතා හොඳ කොන්ෆිඩන්ස් එකකින් හොඳ ශක්තියකින් ගිහිල්ලා ඔයාලට මේ ප්‍රායෝගික පරීක්ෂණයට මුණ දෙන්න පුළුවන්. දැම්ම තියම සූදානම් වෙන්න. මං හිතන්නේ 10 වෙනිදායෙන් පස්සේ මේ මාසේ 10 වෙනිදායෙන් පස්සේ මේ ප්‍රායෝගික පරීක්ෂණ ටික පැවැත්වෙන්න පටන් ගන්නවා මට දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව. ඒ හින්දා දැම්ම තියම මේ වැඩ ටික පටන් ගන්න. මානව රූප අඳින්න පටන් ගන්න. ඇදලා නැත්නම් ඒ දේවල් ප්‍රැක්ටිස් කරන්න. තව ස්ටිල් ලයිෆ් එක ප්‍රැක්ටිස් කරන්න. සර්ටිෆිකට් එක එකතු කරගන්න. මේ දවස් 10 ඒ වෙනුවෙන් කාලය යොමු කරන්න. ඉතින් මම හැමෝටම සුබ පතනවා. ප්‍රායෝගික පරීක්ෂණයට හොඳින් මුහුණ දීලා ඔයාලට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න වරම් ලැබෙන්න කියලා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එක වගේම තව වීඩියෝස් තියෙනවා මේවා ගැන කරපු මගේ සබ්ජෙක්ට් ගැන, ඒ විෂය ගැන, ලයිෆ් ඩ්‍රෝවින් ගැන, ද්‍රව්‍ය බල ඇඳීම කරපු වීඩියෝස් මගේ channel එකේ තියෙනවා. තව ඉස්සරහට මම එක එක විදිහේ චිත්‍ර හා සම්බන්ධ වීඩියෝස් එකතු කරනවා. ඒ හින්දා channel එකත් එක්ක එකතු වෙලා ඉන්න channel එක subscribe කරලා තව කෙනෙකුට බලා ගන්න, share කරලාම අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.